මෙන්න මේ හෙල්ත් ඉන්ෂුරන්ස් කාඩ් එක තවමත් ඔයාලගේ අතේ තියෙනවා නම් ඒ කියන්නේ කොකුමින් හොකෙන්ෂෝ එක මෙන්න මේකේ වළංගු කාලය 2025 දෙසැම්බර් මාස 2 වෙනිදායෙන් අවසන් වෙනවා. ඉතින් කොහොමද කට්ටියට මම වීඩියෝ එකේ මුලින්ම ස්තුතිවන්ත වෙන කට්ටියක් ඉන්නවා. ඒ තමයි මම දාන වීඩියෝස් වලට ගොඩාක් කට්ටිය ප්‍රශ්න අහනවා කමෙන්ට්ස් වලින්. ඉතින් ඒ මම පුළුවන් විදිහට සමහර ඒවාට මම රිප්ලයි කරනවා. ඉතින් ඒ අතරතුර තව සමහර අය ඒගොල්ලන් දන්නේ ඒගොල්ලන්ගේ අත්දැකීම් මත ඒගොල්ලන් උත්තර දෙනවා. ඒගොල්ලන්ගේ වෙලාව අරගෙන ඉතින් ඒ කට්ටියට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම තමයි මම වීඩියෝ එකේ ගොඩක් කෙටියෙන් කරන්න උත්සාහ කරන නිසා මටත් මග හැරෙන දේවල් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන් මට වඩා දන්න කට්ටියක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් ඒ කමෙන්ට් එකෙන් හරි ඒගොල්ලන්ගේ අත්දැකීම් සහ ඒගොල්ලන්ගේ දැනුම ෂෙයා කරගන්න එකට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද මාතෘකාව තමයි මේ කෙන්කෝ හොකෙන් එක, කොකුමින් කෙන්කෝ හොකෙන් එක හෙල්ත් ඉන්ෂුරන්ස් එක. මෙන්න මේක ඇවිල්ලා හැමෝම දන්නවා 2024 දෙසැම්බර් මාසෙන් පස්සේ ජපාන් රජය විසින් නිකුත් කරන එක මේක හෙල්ත් ඉන්ෂුරන්ස් එක නිකුත් කරන එක නතර කළා. මේ කාඩ් එක අර කොලයක් වගේ තිබ්බ කාඩ් එක නිකුත් කරන එක නතර කරා. ඉතින් යාළ අවුරුද්දක කාලයක් දුන්නා. ඒ කියන්නේ 2025 දෙසැම්බර් මාස වෙනකල් කාලයක් දුන්නා. මයි නම්බර් කාඩ් එක හදාගෙන නැති කට්ටිය ඉන්නවා නම් ඒක හදාගන්න සහ ඒ මයි නම්බර් කාඩ් එකට මේ කෙන්කෝ හොකෙන් එක ඇතුළත් කරගන්න, රෙජිස්ටර් කරගන්න, තෝරපු කරගන්න. ඉතින් ඒ කාලය මේ දෙසැම්බර් මාසෙන් අවසන් වෙනවා. ඉතින් මයි නම්බර් කාඩ් එක හදාගත්තු පිරිස මේ අවුරුද්ද තුල අන්තිම අවුරුද්දට ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තිනවා. මේගොල්ලන්ගේ වාර්තාවලට අනුව 80%කට කිට්ටු වෙන ප්‍රමාණයක් දැනට මයි නම්බර් කාඩ් එක හදාගෙන තියෙනවා. ඉතින් හදාගෙන නැති කට්ටිය ඉන්නවනම් හදාගන්න. මෙයාලා කාලේ දුන්නේ මයි හොකෙන් එක තෝරු කරගන්න. ඉතින් ඔයාලා දන්නේ නැති මයි නම්බර් කාඩ් එක ආපු මුල් කාලේ ඒක තෝරු කරගන්නකොට රෙජිස්ටර් කරගන්නකොට යෙන් 20000ක පොයින්ට් එහෙම ලබා දුන්නා. ඉතින් ඒ ඔක්කොම කරේ ඉක්මනට මේගොල්ලන්ට මේක හදව ගන්න කට්ටියට කියලා. ඉතින් මේ කිහිප දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ මයි නම්බර් කාඩ් එකට හොකෙන් එක තෝරු කරගත්තේ නැති කට්ටියට ඇවිල්ලා දෙසැම්බර් මාසෙන් පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලන් කොහොමද අසනීපයක් එහෙම වුණාම හොස්පිටල් එකෙන් බෙහෙත් ගන්නෙ? අන්න ඒ අයට තමයි මේ 2025 7 වෙනි මාසයේ අගභාගයේ ඉඳන් කෙනෙක් වෙනස් වෙන්න පුළුවන්. ඒගොල්ලන් ඒවනවා මේ කහපාට කාඩ් එකක්. මේකට කියන්නේ කෙන්කෝ හොකෙන් සිකගු කකොනිෂෝ කියලා. මෙන්න මේක එවන්නේ මේ හොකෙන් කාඩ් එක වෙනුවට පාවිච්චි කරන්න. මේකේ වළංගු කාලය මැක්ස් උපරිම අවුරුදු 5ක් වෙනකල් තියෙන්නේ. නමුත් මේක පුද්ගලයාට වෙනස්. එක්කෙනෙක්ට අවුරුද්දක් වෙන්න පුළුවන්. තව එක්කෙනෙක්ට අවුරුදු 2ක් 3ක් 4ක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ කාඩ් එක තමයි හොකෙන් එක වෙනුවට පාවිච්චි කරන්න එවන්නේ. අනිත් එක ඇවිල්ලා මයි නම්බර් කාඩ් එකට හොකෙන් එක තෝරව කරගත්ත කට්ටියට ඇවිල්ලා මයි නම්බර් කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන් හොකෙන් එක වෙනුවට. ආයේ ස්මාර්ට් ෆෝන් එකට හොකෙන් එක තෝරු කරගෙන තියෙනවා නම් මයි නම්බර් කාඩ් එක ඇතුළත් කරලා තියෙනවා නම් ඒගොල්ලන්ට ස්මාර්ට් ෆෝන් එකත් පාවිච්චි කරන්න පුළුවන්. තව කෙනෙක්ට ආන්න පුළුවන් මේ ශිකාගෝ කම්පැනි එක. මේ හෙල්ත් ඉන්ෂුරන්ස් එක වෙනුවට එවපු මේ කහපාට කාඩ් එක දිගටම පාවිච්චි කරන්න පුළුවන් බොරුවට හොකෙන් එකට මේ මයි නම්බර් කාඩ් එකට හොකෙන් එක ඇඩ් කර වද වෙන්න ඕනේ නැහැ නේද කියලා. ඔව් ඉතින් එහෙම කාරණේකුත් තියෙනවා. හැබැයි මේ කහපාට කාඩ් එක මේ ශිකාගෝ ෂෝ එක එවන්නේ ඔයගොල්ලන්ට දිගටම පාවිච්චි කරන්න කියලා එහෙම නෙමෙයි. මේගොල්ලෝ කොයි කාලෙකද හරි මේක නවත්තන්න පුළුවන්. මෙයාලගේ අවශ්‍යතාවය තියෙන්නේ මේ මයි නම්බර් කාඩ් එක හැමෝම හදවලා මේ කොකුමින් මේ කෙන්කෝ හොකෙන් එක මේකට තෝරු කරගන්න. ඉතින් ඒ නිසා මේ කොයි කාලෙකද හරි නවත්තන්න පුළුවන් ඉඳලා තෝරු කරලා තියාගන්න එක හොඳයි ඉතින්. ඉතින් ජපාන් කට්ටිය තෝරු කරගත්තේ නැති කට්ටියක් තියෙනවා. මේක හරි මෙන්දුකුසයි හින්දා එහෙම කරගත්තු නැති කට්ටිය ජපාන් මිනිස්සු තෝරන තරම් ඉන්නවා. ඉතින් අනිත් කාරණේ තමයි 2026 දී මේ මයි නම්බර් කාඩ් එක වෙනුවට කාඩ් එකක් මෙයාලා හඳුන්වා දෙන්න හදනවා. ඒ කියන්නේ මේ දැන්ට තියෙන මයි නම්බර් කාඩ් එක අයින් කරලා තව කාඩ් එකක් ගේන්න හදනවා. ඉතින් මොන වගේ කාඩ් එකක්ද මොන වගේ විස්තරයක්ද කියන එක මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්න. එහෙනම් හැමෝටම ජය වේවා මේක හැමෝටම ෂෙයා කරන්න.